ප්‍රවෘත්ති වනිරණවිර වනපොදුකුඩිරිපු ප්‍රදේශයේදී අත්කරගත් LTTE යුද ටැංකිය විදේශීය රටකින් ගෙනවිත් ඇති බවට තහවුරු වෙයි. එහි ප්‍රහාර සඳහා යොදාගෙන ඇත්තේද ශ්‍රී ලංකා යුද හමුදාව පවා භාවිත නොකරන වෙඩි උඩ වර්ගයකි. ආරක්ෂක හමුදාව කොටි ත්‍රස්තවාදීන් සතුව තිබූ යුද ටැංකියක් අත්පත් කරගත් පළමු අවස්ථාව මෙයයි. මේ පිළිබඳ රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම ගෙනෙන වාර්තාවක්. පුදුකුඩිරිප්පු LTE අවසන් බලකොටුව අත්පත් කර ගැනීමේ සටනේදී වන්නේ මෙහිමේ 58 වන සේනාංකයේ බටපිරිස් ඉකුද්දා LTTE මෙම යුද ටැංකියට එල්ල කළ ප්‍රහාරය හමුවේ එය මූණින් අතට පෙරළුණා. ටොන් 40ක් බර ඇති මෙම ටැංකිය පාරෙන් විසිවි රෝද ඉහළට එසවන ලෙස පෙරළී තිබුණේ මඩ වගුරකට. යුද හමුදා සන්නද්ධ බලකායේ සොල්දාදුවන් අද එය ගොඩ ගැනීමට ක්‍රියා කළා. ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ LTTE සතුව තිබී යුද ටැංකියක් අත්පත් කරගත් ප්‍රථම අවස්ථාව ලෙස මෙය වාර්තා වෙනවා. ත්‍රස්තවාදී සංවිධානයක් සටනකදී යුද ටැංකි භාවිත කිරීම ලෝකයේ අප්‍රකට සිදුවීමක්. LTTE ලොව බලවත්ම ත්‍රස්ත සංවිධානය ලෙස ගුවනින් මුහුදින් හා ගොඩබිමින් උපරිම සන්නද්ධ වෙඩි බලය භාවිත කළ බවට මෙය එක් උදාහරණයක්. ඉකුත් වකවානුව පුරාම පාබල සේනාංකවලට ඉදිරියට එම වැළැක්වීමට LTTE යොදාගත් ප්‍රබලතම යුද උපකරණය T55 වර්ගයට අයත් මෙම යුද ටැංකියයි. T55 යුද ටැංකිය යනු යුද බිමක භාවිත වන ප්‍රබලතම මෙහෙයුම් යුද ටැංකිය ලෙසයි සැලකෙන්නේ. අපි මේක දින 3ක් විතර ගියා. මොකද මේක ඊටාම අපහසු තැනක තිබුණේ. අපහසු තැනක කියන්නේ අපි එල්ල කළ පෙහාර වලින් මේක අනිත් පැත්තට පෙරලිලා ගන්න තියෙන ඒරියා එක සාමාන්‍යයෙන් මඩ වගුරු සහිත ප්‍රදේශයක්. ඒක නිසා අපට සෑහෙන මහන්සියක් දරන්න උනා මේක ගොඩට ගන්න. මේකේ වැඩි බලය උපරිමයෙන් පුළුවන් කිලෝමීටර් 14මාරක්. ඒ කියන්නේ නොපෙනෙන ටාගට් වලට අපිට කිලෝමීටර් 14මාරක් දක්වා වෙඩි තියන්න පුළුවන්. ඒ වගේ පෙනෙන ටාගට් කිලෝමීටර් 6ක් දක්වා ඉදිරියේ පෙනෙනවා නම් ටාගට්ස් ඒවට ඉඳුරාම වෙඩි තියන්න පුළුවන් වැඩි බලයක් මේකෙන් ගන්න පුළුවන්. මෙවැනි යුද්ධ ටැංකියක් අල්ලා ගැනීම සම්බන්ධව 58 සේනාංකයේ වෙන අපි ඉතාම සතුටට පත් වෙනවා. මොකද මේක තිබුණා නම් අපිට මේ ගමන එන්න දෙන්නේ නැහැ. 58 සේනාංකාධිපතිගේ මට ලැබුණු උපදෙස් තමයි මොන ක්‍රමෙන් හරි මොහුන්ගේ වෙඩි බලය නවත්තන්න කියන එකයි නැත්නම් මේක විනාශ කරන්න කියන එකයි. ඒ අනුව අපි ක්‍රියාත්මක වුණා. අපි යුද ටැංකිය වලින් කරන්න පුළුවන් උපරිම සේවය කරලා මේක විනාශ කරා. යුද ටැංකියකින් යුද ටැංකියක් යටත් කොට එම බිඳ වැටුණු යුද ටැංකිය යුද ටැංකියකින්ම නැවත ගොඩගත් මෙම අවස්ථාව වන්නේ මෙහිමේ සුවිශේෂ සිදුවීමක්. 1999 නිෂ්පාදන වර්ෂය ලෙස සඳහන් වන මෙම යුද ටැංකිය LTTE ගෙනවිත් ඇත්තේ 2001-2002 වකවානුවේදී. රුපියල් ලක්ෂ 600කට වැඩි වටිනාකමකින් යුත් මෙය ඉතා හොඳින් නඩත්තු කර තිබෙනවා. නඩේෂන් මුලතිවර මේ කිලිනොච්චි වලදී ප්‍රකාශයක් කරලා තිබුණා අපි කිලිනොච්චි අල්ලගත්තට අපිට පුදුකුඩිරිප්පු මුලතිව අල්ලගන්න දෙන්නේ නැහැ කියලා. ඕ එහෙම ප්‍රකාශයක් කරන්න හේතු වෙන්නේ නැත්තේ මේ වගේ යුද බලයක් යුද ටැංකි තියෙන නිසා. පුදුකුඩිරිප්පු අවසන් බලකොටුවේ තීරණාත්මක ප්‍රයක් ලෙස සැලකිය හැකි LTTE මෙම යුද ටැංකිය අත්පත් කර ගැනීමට ක්‍රියා කළ සොල්දාදුවන් මුණගැසීමට 58 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතාද මේ ස්ථානයට පැමිණියා. යුද ටැංකියට ප්‍රබල හානියක් සිදු වී නැති අතර පිළිසකර කොට යලි භාවිතයට ගැනීමට හැකියාව පවතිනවා. යුද ටැංකිය සමග මෙහි සිටි LTTE සමාජිකයන් තිදෙනෙකුගේ මලසිරුරු හා ගුවන්නාශක අවි දෙකක්ද හමු වී තිබෙනවා. යුද ටැංකිය තුල භාවිත නොකළ උණ්ඩ රසක්ද ගබඩා කර තිබුණා. පිත්තල ආවරණයකින් යුත් මෙහි එක් උණ්ඩ වර්ගයක් ශ්‍රී ලංකා යුද හමුදාවද භාවිත නොකරන්නක්. කිසියම් විදේශයකින් ඒවාද ගෙනවිත් ඇති බව තහවුරු වෙනවා. පුදුකුඩිරිප්පු පච්චපුල්මුටේ මායිමේදී ප්‍රහාර එල්ල කරමින් සිටියේදී යුද හමුදාව මෙය වටකොට පහර දී අත්පත් කරගත්තේ. ප්‍රහාරයෙන් රියදුරු මිය යාමත් සමගම වතුර සහිත වගුරු බිමකට පෙරලීම නිසා මෙහි දැඩි ගිනි ගැනීමක් සිදු වී නැහැ. මෙහි සිටි LTTE සමාජිකයන්ගේ නිල ඇඳුම් රැසක්ද හමු වුණා. මෙම යුද ටැංකිය සඳහා වෙනමම කණ්ඩායමක් පත් කර තිබූ බව මේ අනුව පැහැදිලි වෙනවා. චෙක් රාජ්‍යයේ මෙහි නිෂ්පාදන සමාගම මගින් ලබා දී ඇති මෙහෙයුම් අත්පොත පවා මෙහි ඇතුළත තිබී හමුදාව සොයාගත්තා. යුද ටැංකිය
නොහැකි කාලතුවක්කු ඇතුළු LTTE එම දැවැන්ත වෙඩි බලය දැන් නිහඬ වී තිබෙනවා. යලිත් LTTEට එවැනි ආයුධ ශක්තියක් ළඟා කර ගැනීමට අවස්ථාවක් ලැබුණු ඇතැයි සිතිය නොහැකි. රූපවාහිනියේ සමන් කුමාර රාමවික්‍රම පුදුකුලෙරිපු සිට